උෂ්ණත්වය ශබ්දය ශබ්දයට යමුනේ. ශබ්දයට යමු. ශබ්දයට යා. ශබ්දය අවසාන තෝරා ගැනීම. උත්තර A ලී B යකඩ. ලී යකඩ. මේවා තමයි උත්තර. ලී සමාධි කපනවා. දැහැමි ඔව්. all the best. මේක තමයි අවසාන ප්‍රශ්නය. බලමු. ශබ්දේනේ කියන්නේ මොකද ශබ්දේ? ශබ්දය වේගෙන්ම ගමන් කරන්නේ කුමක් තුලින්ද? Your time නෑ, එහෙම හිතන්න starts බෑ. now. සොලිඩ් වලින් තමයි ශබ්දේ වැඩිපුරම මේ යන්නේ. ට්‍රේන් එකේදී ශබ්දය ඔව් ලී වයිබ්‍රේෂන් දැනෙන්නේ යකඩේ නේද? මේක වැරදුනොත් එහෙම මාට ගෙදර යන්න වෙන්නේ වාතය තුලින් ශබ්දය ගමන් කරන්නේ මේ දෙකටම මම වඩා කියන්නේ සෙමි. යකඩ කියලා. සොලිඩ් තමයි කොහොමද වැඩි කියලා දන්නවා. මම කියන්නේ යකඩ කියලා. මට හිතෙනවා ඔයාට ඒක ඊට වඩා දෙයක් දැනෙනවා ඇති. ලී යකඩ මේක ගන්නකො. කඩවල ලී වේ. තප්පර 30ක් විතරයි කල්පනා කරන්න. ලී දැන් අපි ලීයකට දාන සද්දෙයි යකඩ දාන සද්දෙයි. මොකද අපිට ට්‍රේන් එකක් දුරින් නම් ඉඳි තැහෙන්නව නේද? ඔව් ඇහෙනවනේ. කියන්නේ අරකට කන තිබ්බොත් යකඩ කන තිබ්බොත් ඒ වයිබ්‍රේෂන් එක නේ දැන් මේ ලියන මේ කන තිබ්බොත් වයිබ්‍රේෂන් එකක් නේ දැනෙන්නේ. එතන වයිබ්‍රේෂන් එකක් නේ දැනෙන්නේ. හිතන්නේ යකඩ වෙන්න ඇති කියලා බලමු. අවසාන තප්පර 10යි. කියන්නකො මොකද්ද කියන්නේ? යකඩ නේ. යකඩ වෙන්න ඇති. මට 6 5 4 3 2 1 That's it. Time's up. ශබ්දය වේගයෙන්ම ගමන් කරන්නේ කුමක් තුලින්ද? මට ඒ. යකඩ. ලී කියන උත්තරය ඔගොල්ලෝ හිස්ව තිබ්බා. B යකඩ කියන උත්තරයට අවසාන ලක්ෂ 5 තිබ්බා. සමාධි දැහැමි එන්න තව ටිකක් ඉස්සරහට. කමන්නේ මම වැඩි හිතන්න It's time අවත් එකයි for the නවත් final අවුලන්නේ. drop. මේක වැටෙයි. ඒක දිහා බලන්න එපා. ඉච්චරයි. මේක වැටෙයි. මට හිතෙන්නේ මේක වැටෙයි. මේක වැටෙනවා. යකඩ කියලා හිතෙනවා හැබැයි. බලමු. හිතන්න එපා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් මේ දැන්ම 5 million money drop YouTube channel එක subscribe කරලා අමතක නොකර bell icon එකත් click කරන්න.